වාසනාවන්ත ජනතාවනි අවාසනාවන්ත තත්වයකට අද රට මුණ පාලා තියෙනවා. අපි දන්නවා NSB ජාතික ඉතිරි කිරීමේ බැංකුව බිලියන 13ක මුදලක් කවුද කෑවේ කොහොමද ගියේ මේ සම්බන්ධ FCI දෙකෙන් දැන් පරීක්ෂණ කටයුතු කරනවා. ඊළඟට අපි දන්නවා මේ රටේ හැකරලා හැමතැනම ඉන්නවා. ඩොලර් මිලියන 2.5ක් හේංගිල්ලා එහින් නොයෙකුත් ආකාරයේ නොයෙකුත් විදිහට ඩොලර කනවා ඩොලර කාක කවුද? පසුගිය කාලේ නම් කපුටු කාක් වෙන අය හිටියා. නමුත් වත්මන් රජයේ කවුද මේ ඩොලර් මිලියන ගණන් කන කාක්කා? එතකොට මේ වගේ මුදල් සංභාරයක් මේ වගේ මුදල් විශාල මුදලක් කවුරු හරි හැක් කරනවා නම් කනවා නම් වංචා කරනවා නම් මේ අය ඇයි නීතියෙන් අත්අඩංගුවට ගන්න ප්‍රමාද වෙන්නේ? රජයක් වුණාම ලහි වැඩ කරන්න අවස්ථාව ඕනේ. ඒ වගේම අපි දන්නවා මේ වත්මන් තත්ත්වයේ උඩ සලේ ගම්මන් පිළේගේ කටෙත් අනිත් අයගේ කටෙත් සලේ. එතකොට සලේ සම්බන්ධව යම් ප්‍රශ්නයක් තිබුණා නම් මේ අයට දැන්ද මතක් වෙන්නේ මේ රජයේ පත් වුණාට පස්සේද මේවා මතක් වෙන්නේ රජය හැලුවට ලක් කළා රජය අතරමං කළා රජයේ විදවට්ටලා රජේ විනාශ කරන්න මේ සම්මේගොල්ලන් හදන්න. කවුරු හෝ රජයක් කරනවා නම් හැම වෙලාවෙම ඒ අයට පුළුවන් තරම් සහයෝගය දීලා අපේ රට නගා සිටවීම සඳහා වැඩ කිරීම නේද යුතුයකම. දැන් සලේගේ ප්‍රශ්නය අද ඊයේ නෙවෙයි දැන් මාස 2000 ගණන් වෙලා මේ දක්වා සලේ ආවේ නැහැ. සලේගේ ප්‍රශ්නේ සලේ අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි සලේගේ ප්‍රශ්නේ මතුවෙන්නේ. නමුත් මම විශ්වාස කරනවා ගම්මන්පිල මහත්මයා ඔබතුමා පොතකොත් ලිව්වා පාස්කු පිහාර සම්බන්ධ මේ පාස්කු පිහාර සම්බන්ධ පොත ලියද්දී සලේ මහත්තයාගේ නම ඇතුළත් වුණේ නැහැ.